ඔබේ මනසරත් වද දෙන පීඩාකාරී සිතුවිලි නිතරම එනවද? ඉතින් අද වීඩියෝක මේ ගැන. එතකොට මේ වීඩියෝ එකේදී මම ඉගෙනගත්ත පොඩි ටෙක්නික්යක් ඔයගොල්ලන්ට කියන්නම්. එතකොට මාගේ ආදරණීය ගුරුතුමෙක් තමයි මේක මේ ඉදිරිපත් කරේ. මේකට කියන්නේ මේ හිඟන්නගේ තීරී කියලා මේ සිතට වද දෙන පීඩාකාරී දෙයක් ආපුවාම මේකෙන් රිලීස් වෙන්න තියෙන දෙයක්. එතකොට මේකත් ගොඩක් දුරට මේ සයිකොලොජි වලත් තියෙනවා. හරිද? එතකොට මේ ටෙක්නික් එක ඇත්තට කිව්වොත් ගොඩක් හොඳයි. දැන් සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක් වශයෙන් අපි මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරද්දී මෙන්න මේ දේ ඇත්තට කිව්වොත් ගොඩාක්ම හොඳයි. තමන්ගේ මේ සිතුවිලි තේරුම් අරගෙන සිතුවිලි වළක්වන්න නැතුව ඉන්න එකට. හරිද? එතකොට මේ අපි මෙහෙම ගමු උදාහරණයක්. දැන් ඔයගොල්ලන් ගෙදරට හිඟන්නෙක් කෙනවලු. ඊට පස්සේ පහුව කෙනේ පළවෙනි දවසේ ආපුවම හොඳට කතා බහ කරලා එයාට රුපියල් 100ක් දීලා ආපහු හිඟන්න යනවලු. එතකොට දෙවෙනි දවසෙත් මේ විදිහට හිඟන්නම එනවලු. ඊට පස්සේ දෙවෙනි දවසේ රුපියල් ආපහු රුපියල් 100ක් දෙනවලු. තුන්වෙනි දවසෙත් දෙනවලු ආපහු රුපියල් 50ක් දෙනවලු. හතරවෙනි දවසෙත් දෙනවලු ආපහු රුපියල් 50ක් දෙනවලු. දැන් සති 3ක් විතර එක දිගට මේ හිඟන්න යනවලු. දැන් ඒක ඇත්තටම කිව්වොත් වදයක්ලු. දැන් දවසට සල්ලි දෙන්නත් ඕනේ. එතකොට ඒ වෙනින් කාලයක් කැප කරන්නත් ඕනේ. දැන් එතකොට ඔයා කරන්නේ මොකද? දැන් අර ඇටච් වුණානේ. දැන් හිඟන්නත් එක්ක ඇටච් වුණ හින්දා තමයි ඒ තත්ත්වයට මුණ දෙන්න වාරුනේ. හරිද? එතකොට මෙතනදී දැන් ඊට සද්දයක් විතර ආපුවම ඊළඟ දවසේ සද්දික වෙලා එයා මේ හිඟන්න දැන් එනවලු. හැබැයි වා දොර අරින්නේ නැහැ. වා සද්ද නැතුව ඉන්නවලු. ඊට පස්සේ හිඟන්න ආපහු හැරෙනවලු. ඊළඟ දවසේ හිඟන්න එනවලු. ආපහු හිඟන්න හැරලා එනවලු. වාගේ රියැක්ෂන් එක නැති හින්දා. හරිද? එතකොට ඊට පස්සෙන්දත් හිඟන්නවලු. ඊට පස්සේ ගේට්ටුව ගාවට ඇවිල්ලා ඊට පස්සේ ආපහු හැරලා යනවලු වාගේ රියැක්ෂන් නැති හින්දා. එතකොට මේ ක්‍රමේම තමයි අපි මේ මනසෙත් තියෙන්නේ. මොකද ඔයා සිතුවිලිත් එක්ක ඇටච් වෙන්න මොකද වෙන්නේ? ඇටච් වෙන්න ඒවා ඔයාගේ මනසේ පැල්පදයෙන් වට වදයක් දෙනවා. හැබැයි මේ සිතුවිලි වළක්වන්න නැතුව එන්න දීලා ඔයා රියැක්ෂන් එකක් කරේ නැත්තම්, හරිද? ඒ සිතුවිලි ඇත්තන සිතුවිලි කියන්නේ ඔබ නොවේනේ. ඒක මම පැහැදිලි කරන්නේ නැහැ මෙතන. ඒක ඔබ දන්න දැන්ටම සිතුවිලි කියන්නේ ඔබ නොවේ පාන නොවන බව. එතකොට සිතුවිලි දන්නවා දැන් මෙයාට මේවත් එක්ක හපවන්න බෑ. ඒ නිසා ඒගොල්ලන් ඇවිල්ලා අරින් ගන්නවා වගේ අපු හැරලා යනවා. හරිද? මෙන්න මේ දේ චුට්ටක්වත් ප්‍රැක්ටිස් කරලා බලන්න. මාස 3ක් විතර. ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිත උනත් වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක්. ඔය ප්‍රශ්න වලින් පීඩා විඳින, මානසික අවපීඩනයෙන් ඉන්න, ඇන්සයිටි ලෙවල් වලින් ඉන්න අයට ගොඩක් හොඳයි. හරිද? අය මේ টොප්ම තියරියක්. හරි? ඉතින් තමන්ගේ මේ සිත පිළිබඳව අවබෝධය ඒ ආකාරයෙන් බිගිනරට ලබන්න පුළුවන් නම්, හරිද? මං හිතනවා ඕක තමයි මූලික ස්ටෙප් එක මේ අධ්‍යාත්මික මාර්ගයට පියනගින්න. හරිද? ඉතින් මේක ගොඩාක් හොඳයි. හරිද? මේක ගොඩාක් හොඳයි මේ බෙගර් තියරි එක. හරිද? ඉතින් පුළුවන් නම් ඔයාට මේක මාස 3-4ක් කරන්න එක දිගට නොකඩවා. මං කියන්නේ පැය 24ම අපිට මේක කරන්න බෑ. නමුත් ඔයාට මේ පීඩාකාරී
කරදරකාරී සිදුවිල්ලක් ආවොත් ඔයාට මේක කරන්න පුළුවන් නම් මම හිතනවා ඔබට ගොඩාක් දුර යන්න පුළුවන් වගේ මේ අධ්‍යාත්මික ගමනේ. මොකද සිත කියන දේ එතනින් ගැප් එකක් හදාගන්නවා. ඔයත් එක්ක ඒ වගේම ඔයාට තේරෙන්න පටන් ගන්නවා මෙතන මේ සිතුවිලි මම නොවන වගත් මේ සිතුවිලි ගේන්නේ මම බාහිර නාමරූපයට වටනාකම දුන්න නිසා බවත් මේක වැටුණා. ඔයාගේ මේ මමත්වය කියන එක හිමිට හිමිට ගැලවිලා ඔයා මේ ස්වභාදහමට එකතු වෙනවා. කිරේ ස්වභාදහමයි මමයි දෙන්නෙක් නොවන බවට ඇටල්ල ඔබ ස්වභාදහම බවට පරිවර්තනයනවා. හරිද? මෙතනදී අපි කියනවා මනුස්සෙක් අවේකනුනා කියලා. ඒ කියන්නේ අධ්‍යාත්මික අවදි වුණා කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මම හිතනවා මේ බෙගතිහරීක ඔයා මෙතනින් නවත්තන්න එපා. හරිද? වාගේ සහෝදරෙක් වේවා, යාළුවෙක් වේවා, ගර්ල්ෆ්‍රෙන්ඩ් වේවා, බොයිෆ්‍රෙන්ඩ් වේවා, හස්බන්ඩ් වයිෆ් වේවා, දරුවෙක්ට හරි මේ කියලා දෙන්න. හරිද? මොකද බලන්න දැනුත් ඔයා මමත්වයක් ක්‍රියේට් කරගන්න ඕනේ. හරි මම මේක මං විතරයි මේක ඉගෙන ගන්න ඕනේ කියලා. හරිද? එහෙම කරන්න එපා. හරිද? ඇත්තටම කිව්වොත් මම මේ channel එක මගින් අරමුණු කරන්නේ ඔයගොල්ලන්ට විශේෂ දෙයක් ලබා දෙන්න. එතකොට ඒ දේ ඔයා අරගෙන තව කෙනෙක්ට කියලා දෙන එක ඔයාගේ වගකීමක් සහ ඔයාට ඒක ලොකු පිනක්. හරිද? ඔයාට ඒක හිතා ගන්නත් බැරි ලොකු පිනක්. ඒ නිසා ඔයා විතරක් මේකෙන් පාලනය ගන්න එපා. හරිද? මම මේක ආදරෙන්ම කියනවා. තරහකටවත් කිසිම දෙයකට නෙවෙයි. ඒක ආදරෙන්ම ඔයාට ඉල්ලා සිටිනවා. එතකොට මගේ ඉදිරියට එනවා ලොකු පාඨමාලාවක්. පැය 60ක විතර. පැය 60ක විතර ඒ දේශනයක් තියෙන එකක්. ඒ කියන්නේ ඔයාගේ මේ 5 success. ඒ කියන්නේ අධ්‍යාත්මිකව, එතකොට කායිකව, මානසිකව, සමාජීයව සහ ආර්ථිකමය. හරිද? මෙන්න මේ 5 success ගොඩ දාන්න පුළුවන් ලොකු පාඨමාලාවක්. හරිද? ඉතින් ඇත්තටම කිව්වොත් ඒක මම මේ ඔයගන්ට කරන්න හැදුවේ. හරිද? ලොකු රීසන් එකට හේතුව තමයි මිනිස්සු මේ දේවල් නොදැන එකතන පල් වෙනවා. හරිද? මම ගැරන් කරනවා මේ පැය 60 තුල ඔබේ ජීවිතය මම හිතන්නේ අනිත් පැත්ත වෙරලෙනවා. හරිද? අනිවාර්යෙන්ම. ඉතින් මම මේක රිලීස් කරලා ඔයගොල්ලන්ට කියන්න. මොකද මට මේ පැය 60, ඒ කියන්නේ පැය 60 සාමාන්‍යයෙන් YouTube එකේ අප්ලෝඩ් කරන්න බෑ. හේතුව තමයි ලොකු කාල සීමාවක් යනවා. ඉතින් ඒක මම හිතනවා දැන් ඕගොල්ලන්ටත් ඒක ලොකු උපකාරයක් හින්දා මම ඒක ඩ්‍රයිව් එකකට දාලා ඕගොල්ලන්ට දෙන්නම්. හරිද? ඉතින් දවසට වීඩියෝ දෙකක් ඔය බලන්න මම කියලා දෙනවා කොහොමද ඒක මේ දවස් 60ක් තුල වාගේ ජීවිතය දැන් ඉන්න තත්ත්වයට වඩා ප්‍රගුණ කරලා වෙනස් කරන්න කියලා. ඉතින් මම භාවිතා කරමු ටිප් තමයි ඒක දෙන්නේ. හරිද? ඉතින් අපි එතනදී අනිවාර්යෙන් එනර්ජි හුවමාරුවක් වෙනවා. හරිද? ඉතින් කැමති කට්ටිය කමෙන්ට් එකකින් දාන්න මේ අදහසට. ඉතින් ඔයගොල්ලන්ගේ කැමැත්තක් මත තමයි ඒක සිද්ධ වෙන්නේ. හරිද? වීඩියෝ පාඨමාලාවක්. ඉතින් පැය 60ක ලංකාවේ කවුරුත් දේශකයෙකු කළ නැති දෙයක් කරන්න හිතුවේ මේ මිනිස්සුන්ව මේ 5 success වලින් සාර්ථක කරන්න. හරිද? එතකොට දැන් ගොඩක් දෙනාට දන්නේ කොහොමද සමාජීය දියුණු වෙන්නේ කියලා. දන්නේ ආර්ථිකම දියුණු වෙන්නේ කොහොමද කියලා. දැන් එතකොට අපිට අපි හැමෝටම දැන් මේකේ ඉඳලා අපිට පුළුවන් මේ දේවල් මනසින් අතහැරලා නිවන් දකින්න. හරිද? ඒකට ප්‍රැක්ටිස් එකක් ඕනේ. හරි? ඉතින් ඔයගලන්ගේ අදහස කමෙන්ට් එකකින් දාන්න. ඔයගලන් කැමති නම් විතරමයි කරන්නේ.
එනම් හැමෝටම ජයවේවා.